Hi ළමයි කොහමද ඔයාලට ඔයාලව ආදරෙන් පිළිගන්නවා සෙන්සිලොන් කිචන් YouTube channel එකට. අද අපි බලමු මොනවද හදන්න යන්නේ කියලා. අද අපි හදන්න යන්නේ පරිප්පු බඩ. මම මෙතන අරගෙන තියෙනවා ලොකු පරිප්පු ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. පොඩි පරිප්පු ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. ඔයාලා මේ පරිප්පු ගන්න කලින් මේක පෙගින්න දාන්න ඕනේ. පැය භාගයකට කලින් පෙගින්න දාන්න. ඊට පස්සේ තමයි ගන්න ඕනේ. වතුර පොඩ්ඩක්වත් නැති වෙනවා තමයි ගන්න ඕනේ. මේක හොඳට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මේක අපි බෙන්ඩර් එකට දාගමු. මම අද මේක බෙන්ඩර් එකට ගන්නවා. ඔයාලට කැමති නම් වංගෙඩියෙන් කොටා ගන්නත් පුළුවන්. මම මේක බෙන්ඩර් එකට ගන්නදී 9 මිරිස් කරල් දෙකක් දාගන්නවා. ඔයාලට අමු මිරිස් කොච්චි උනත් දාගන්න පුළුවන්. ඒව නොදා වුණත් මේක බෙන්ඩර් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම බෙන්ඩර් කරගත්තන් පස්සේ ගොඩාක් බෙන්ඩර් කරගන්න එපා. මොකද ගොඩාක් ඔයාලා බෙන්ඩර් කරගත්තොත් මේක වතුර වගේ වෙනවා. අනිත් එක තමයි ඔයාලා මේක බෙන්ඩර් කරගනිද්දි වතුර දාන්නත් එපා. මොකද මේක ගුලි කඩා ගනිද්දි දියාරු වැඩි වෙනවා. එතකොට ඔයාලට ඒක ගුලි කඩා ගන්න බැරිව යනවා. ඒ හින්දා මේ ගානට බෙන්ඩර් කරගන්න ඕනේ. කෑලි හිටින විදිහට බෙන්ඩර් කරගන්න. ඊට පස්සේ ඒක භාජනයකට දාගෙන හීනියද කපාගත්තු කරපිංචා හීනියද කපාගත්තු අමු මිරිස් මෙතනදී ඔයාලට නයි මිරිස් කොටුවට කපාගත්තු ලීලුණු භාගයක් පොල් හීනියට කපාගත්තු වේලුණු මිරිස් කරල් දෙකක් ලුණු. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕනේ ලුණු දාගන්නේදී ගොඩාක් ලුණු දාගන්න එපා. මම මෙතනදී දාගෙන තියෙන්නේ ලුණු තේ හැන්දයි. ඔයාලා ලුණු මදි කියලා ගොඩාක් ලුණු දාගන්න ගියොත් ඔයාලා මේක බැලුනයින් පස්සේ මේක ලුණු වැඩි වෙනවා. ඔයාලා මේක අනාගතයෙන් පස්සේ පොඩ්ඩක් බලලා බලන්න ඕනේ. මොකද ලුණු වැඩි වුණොත් ඔයාලට ආයෙ ගන්න බෑනේ ලුණු. ලුණු මදි වුණොත් චුට්ටක් දාගන්න පුළුවන් අපිට. ඒ ලුණු වැඩි වුණොත් එම අපිට ලුණු ආයෙ ගන්න බෑ. ඒ හින්දා ලුණු පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ ඒක හොඳට අනාගන්න. අපි දාගත්තු අමුද්‍රව්‍යක හොඳට පරිප්පු එකත් එක්ක අනාගන්නවා. හොඳට අනාගන්නවාලා මේ විදිහට අනාගත්තු පරිප්පු එක ගුලි කඩා ගන්න ඕනේ. මම මෙතන ගුලි 7කට කඩා ගන්නවා. ඔයාලා කැමති නම් ගුලි 10ක් වෙන්න ඊට වැඩිය පොඩි ගුලි හරි 10ක් වෙන්න කඩා ගන්න පුළුවන්. මම හදාගන්නේ ගුලි 7කට. මේ විදිහට ඔයාලා හරියට බෙන්ඩර් කරගත්තම මේ විදිහට ගුලි හැදෙනවා. ගුලි හදාගන්න පුළුවන්. මොකද ඔයාලා ගොඩාක් බෙන්ඩර් කරගත්තොත් මේ විදිහට ගුලිය හැදෙන්නේ නැහැ. ඉතින් මම හදාගෙන තියෙන ගුලි 7යි. ඊට පස්සේ අපි ඒක තෙල්ලට දාන්න ඕනේ. තෙල්ලකට දාන්න ඕනේ. මතක තියාගන්න ඕනේ ඔයාලා තෙල් එකට දානකොට තෙල් එක හොඳටම රත් වුණායින් පස්සේ තෙල් එකට දාගන්න ඕනේ වඩේ එක. මොකද ඔයාලා තෙල් එක රත් වෙන්න කලින් වඩේ එක දැම්මොත් ඔයාලා දාන්නේ වඩේ එක පිච්චිලා යන්න බලනවා. ඔයාලා ගොඩාක් තෙල් රත් කරලා වඩේ එක දැම්මොත් ඒක ටක් ගාලා කරවෙන්න බලනවා. ඒ හින්දා ගානට ගින්දර දාගන්න ඕනේ. ගානට තෙල් එක රත් කරගන්න ඕනේ. පොඩ්ඩක් පොඩි කොටසක් දාලා බලන්න. එතකොට ඒක හරියට බැඳෙනවා නම් තෙල් එක රත් වෙලා. ඊට පස්සේ ඔයාලා වඩේ එක දාගන්න. ඊට පස්සේ මේ විදිහට අතට වතුර චුට්ටක් දාගෙන අල්ලට වතුර චුට්ටක් දාගෙන අපි හදාගත්තු ගුලිය කියලා මේ විදිහට ඇගේ හදාගන්න. අතට වතුර ගාගත්තොත් නිකම්ම වඩේ එක ගැලවෙනවා. නැත්තම් අතේ ඇලවිලා
හිටිනවා. ඊට පස්සේ මේ විදිහට දාගන්න තාච්චියට දාගන්න අපි හදාගත්තු වඩේට. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයාලා තෙල් එකෙන් ඔයාලා තාච්චියට දාලා තියෙන තෙල් ප්‍රමාණය උඩට ඔයාලා දාන වඩේක වැටුණා. තාච්චියේ වඩේක රැඳුනොත් ඔයාලා ඉබෙල්ලේ හැන්දෙන් ඒක තෙලට දාගන්න බලන්න එපා. මොකද ඔයාලා එහෙම දාගත්තොත් ඔයාලා එහෙම හැන්දෙන් ගහලා ඒක තෙල් එක දාගන්න හැදුවොත් වඩේ ඒක කැඩෙන්න බලනවා. ඒ හින්දා ඔයාලගේ තාච්චියේ වඩේකට ඇදුනොත් එහෙම තියන්න. තියලා ඒක චුට්ට වෙලාවක් ගියාම ඒක බෙදලා ඉවරුනහම බෙදුනෙන් චුට්ටක් බෙදුනෙන් පස්සේ ඒක නිකන් හැන්දේ පොඩි තට්ටුවක් දාන. එතකොට ඒක නිකම්ම ගැලවිලා යනවා. මේ බලන්න මේ විදිහට බෙද ගන්න ඕනේ. දෙපැත්තම හරවලා වදින්න ළමයි. මේ තියෙන මම හදාගත්තු වඩේක හරිම ලස්සනට හරිම රසට ඇවිල්ලා තියෙනවා මේ වඩේක. වඩේකේ මැද උනත් හරිම ලස්සනට බැදලා දෙනවා. අමු නැහැ. ස්තුතියි ඔයාලා මගෙත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම්ම ඇවිල්ලා හිටියට. ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.